hello boys only අදත් තව සුපිරිම වීඩියෝ එකක් කරගෙන ඉතින් වීඩියෝ මොකක්ද කියලා වෙනද වගේම thumbnail එක දකින්න ඇති. ඉතින් ඔන්න අපි හැමදාම අපේ YouTube channel එක proxy කියනවා. ඉතින් අදත් කියනවා තවත් සුපිරිම proxy එකක්. ඉතින් මේක අනිවාර්යෙන් CMS proxy එක නෙමෙයි. අනිවාර්යෙන්ම VIP proxy එකක්. හරිද? ඉතින් ආයි සුපිරිම ගින්දර වගේ ඉතින් අනිවාර්යෙන්ම subscribe කරලා මේක share කරලා like කරලා set වෙන වීඩියෝ එක කරගන්න බලන්න. ඒතකොට ඔයාලත් මේ වගේ සුපිරිම proxy එකක් හදාගන්න පුළුවන්. ඉතින් පේනවා ඇති batch ඔක්කොම තියෙනවා. මේ batch එකේ ඉඳන් content creator batch එකේ ඉඳන් අර FF වලට ඔක්කොම තියෙනවා. ඉතින් ඉනි ගින්දර වගේ සුපිරිම account එකක් අදනේ තමයි ගේන්නේ proxy. හරිද? proxy එකෙත් හොඳ මේක. හරිද? ඉතින් අනිවාර්යෙන්ම අපිව subscribe කරලා තියාගන්න. ඊට වඩා සුපිරිම ඉස්සරහට ගේනවා. ඒ නිසා අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව දැන් අද අපේ මේ proxy එකේ තියෙන දේවල් බලන්නයි මේක හදාගන්න කොහොමද කියලා බලන්න. හරි බං ඉතින් මේ විදිහට kit 1421ක් තියෙනවා. ඉතින් බලන්න පේන දායි සුපිරිම kit එකක් තියෙනවා. ඉතින් එන්න තියෙන සුපිරිම ඕ බණ්ඩල් එක. හරිද? මේක මේ පට්ට සීන් එකක් තියෙනවා බං. ඒක උඹලට මම ඉස්සරහට කියන්නම්. ඉතින් මේ දෙකම මේ බලංගු සීන් එක උඹලට තේරෙයි. ඉතින් ඔය බණ්ඩල් එකේ තියෙන ඔක්කොම ඕ බණ්ඩල් ලස්සනට තියෙනවා. පාට දිලේ අතෙන් ආපු බණිය Naruto Hitachi දරයද මෙහාද ඔක්කොම තියෙනවා බං. අද සුපිරිම proxy එකක්. ඒක තමයි කිව්වේ මේක සුපිරියක් කියලා. අනිවාර්යෙන්ම subscribe කරලා අපිට like එකක් දාලා දෙන්න. ඒ වගේම මේ Sakura hip hop හැමදේම තියෙනවා බං. හරිද? මම උඹලට දාලා පෙන්නන්න. Sakura hip hop හැමදේම මේ ඔන්න Sakura තියෙනවා. ඔන්න full බණ්ඩල් එක දැම්මා. ඉතින් ඔයගලන්ට පේන හැටි වැටෙනවා. hip hop තියෙනවා. hip hop බණ්ඩල් එකක් තියෙනවා. Darmax එක තියෙනවා. Royal Marks අර Sakura Samurai ඔක්කොම තියෙනවා බං. හරිද? ඒක තමයි උඹලට කියන්නේ සුපිරිම proxy එකක්. අපිත් එක තියටම set ලා ඉන්න. මීට වඩා සුපිරිම proxy තව ඉස්සරහට ගේනවා. හරිද? ඔන්න තියෙනවා hip hop. ආයේ ඉතින් බං hip hop YT ඔක්කොම තියෙනවා. ආයේ ගින්දර වගේ. ඉතින් සුපිරිම proxy එක පට්ට ලේසි හදාගන්න විදිය. ඉතින් මම හදාගන්න විදියත් කියන්නම්. වීඩියෝ විවරණම් බලන්න. ඉතින් emote එක ගැන කතා කරොත් එන්න තියෙන සුපිරිම emote එකක් තියෙනවා. ඉතින් ඔන්න පේනවා ඇති 4 දෙනෙක් එක නත්තල් ගහකට කරගෙන්නේ. සෙල්ලන්නේ නැහැ. හරිද? එන්න තියෙන emote එක සෙල්ලන්නේ නැහැ. ඔන්න ලොපි animation ටික ඔන්න ඉතින් අපිට එන්න තියෙන ලොපි animation එක. ඒක සිරාවට පාරා මොකද මේ අර හැරි පොටර් ඉන්නේ මුවා නේ මුවා නිල් මුවෙක් ඉන්නේ වගේ නිල් මුවෙක්. ඉතින් look changer එක මෙන්න මේක look changer එක වෙනම scene එකක් තියෙන්නේ. දෙකක් වෙන්න පුළුවන් බා. ඔය නිල් පාට scene එකයි රතු පාට scene එකයි. මොකද්ද දන්නේ මේක වෙනම ගතියක්. මේ නිල් පාට එක රතු පාට එකයි දෙකම වෙන්න පුළුවන්. ඉතින් අනිත් look changer ඔක්කොම තියෙනවා. ඉතින් ඔයාට මේක පට්ට වැදගත් බං. ඔයා මේ TikTok කරන කෙනෙක් නම් මේක මේ theme level customize කරගන්න පුළුවන්. customize කරගෙන පොඩ්ඩක් මේ TikTok පාරක් දාන්න. ඉතින් ඔයාට ගාණක් යන්නෙත් නැහැ මේක හදාගන්න. ඔක්කොම free නේ බං. පට්ට ලේසියට වැඩේ ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට කවුරු හරි ලොකු pro account එකක් තියලා නම් සද්ද දාන යාළුවට මෙන්න මේව කරන්න පුළුවන්. team වලට ගන්න පුළුවන්. අරන් හොඳ ආදල්ලා දෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න. ඉස්සරහට අනිවාර්යයෙන්ම මීට වඩා හොඳ proxy ගේනවා. ඉතින් premium කියන එකත් හොඳ මේවා ගේනවා. ඉතින් subscribe කරලා තියාගන්න. එච්චරයි කියන්නේ. හරිද බං? ගන් ටික වෙන්නත් ඒව ගන් ටික තියෙනවා මොනවා එහෙම තියෙනවා. ඉතින් අපි මේක ගැන පොඩ්ඩක් පැත්තකින් තියලා මේක හදාගන්න විදිහ ගැන අපි පොඩ්ඩක් කතා කරොත් මම description එකේ දාලා තියෙන link එක ගිහිල්ලා ඒක download කරගන්න විතරයි තියෙන media file එකක් තියෙන්නේ. download කරගත්තට පස්සේ ඔයා Free Fire Max නම් ගහන්නේ delete කරලා දාන්න. ආයෙත් පැත්ත පළාතකවත් තියාගෙනවා. normal එක කිසි ප්‍රශ්නයක් නැහැ. Free Fire Max නම් ගන්න delete කරලා තියන්න. මොකද ඕම දාලා account බෑන්ඩ්ලා අර සීන් වුණා මේ සුන් වුණා නම් කියලා කියන්න එපා. කියලා තියෙන්නේ. හරිද? කියලා තියෙන්නේ සුද්ධ සිංහලෙන්ම කිව්වා. delete කරලා දාන්න. delete කරලා දාගෙන ඉවරලා මේ ඕක install කරගෙන ඒක මම දැන් ෆයිල් එක install කරගෙන පොඩි update එකක් ඇතුලින් MB 200 ගණක ඒ update එක දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ හරිද? update එක දුන්නාට පස්සේ guest account එක. ඒක ඇතුලේ guest account එකක් හදන්න පුළුවන්. folder එකක් තෝරලා guest account එකක් හදුවට පස්සේ tag to bin කරන තැන ඔයාලට error එකක් එනවා. error එකේ තියෙන ඔයාගේ ID එක ගිහිල්ලා මම තව වෙබ්සයිට් එකක් දාලා දිනවා FF beta unlock කියලා. ඒක paste කරලා next දීලා ඉවරයක් කරලා දාන්න විතරයි තියෙන්නේ. පට්ට ලේසි. හරිද? මේක පට්ට ලේසි. link එක දාලා තියෙන description එකේ වැඩේ කරගන්න තියෙන පට්ටම ලේසි. ඉතින් Adobe Fix ටික ලස්සනයි. ඒවා ලස්සන පාරට තියෙන පට්ට ලේසි වැඩේ. ඔයාලට කරගන්න තියෙන්නේ ඉතින් free අතනිකර free දෙන්නේ. ඒක ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එක subscribe කරලා වගේ like එක දාලා අනිවාර්යෙන්ම set වෙන්න. ඉතින් අතර වීඩියෝ එක ඔච්චරයි.
අර ඉතින් මම මේක ප්‍රයිම් ලෙවල් ගැන හිතන්න බෑ ඔක්කොම කස්ටමයිස් කරගන්න පුළුවන් ප්‍රයිම් ජෙම් ලෙවල් ලෙවල් මේක 100 ගානක් පන් තියෙන්නේ ඒ ඔක්කොම කස්ටමයිස් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේ හිතන්න එපා ඉතින් අදට වීඩියෝ කොච්චරයි අනිවාර්යෙන්ම දිගටම සෙට් වෙන්න හරිද දිගටම සෙට් වෙලා ඉන්න අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න තව කෙට්ට ෂෙයා කරලා තියාගන්න එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු දැන් පරස්සමෙන් ඉන්න සියලු දෙනාටම ජයෙන් ජයම වේවා